ශ්‍රී ලංකාවේ නිලි රැජන ලෙස විරුදාවලියෙන් පෙදුම් ලැබූ බහුමාන්ත්‍රික ජනතා ආදරයකට පාත්‍ර වුණු මාලනී පොන්සේකා මහත්මිය ඊයේ දින එනම් 2025 මැයි මාස 24 වනදා සිය ජීවිත රංගමඩලට සමුදුන්නේ. හමු වේවා මතු සසරේ ඔබ මායලි පෙරවාගේ හිමි වේවා යලි පෙරසේ මට ඒ මුතු මදහසේ දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාව ප්‍රාප්ත වූ බව වාර්තා වන්නේ. දිවි ගමන නිමා කරන විට ඇය 78 වන වියේ පසු වුණාය. ගිල්බර්ට් පොන්සේකා සීලවතී පොන්සේකාට දාව දරුවන් 11 දෙනෙකුගෙන් යුත් පවුලක ඇය තුන්වෙනි අය. මාලනී සෙනෙහෙලතා පොන්සේකා 1947 අප්‍රේල් 30 උපත ලබන්නේ. දැන් උඹ ලොකු ගෑණියෙක් නේ බා. මට එදා අඳුරන්නත් බැරුව ගියා. බේ මහත්තයා කියලා මොකද අප්පේ? දැන් තාත්තා වගේ රැවුල කුත්තා වගේ. උඹලා පල්ලියේ මංගල්‍ය ළඟයි නේද? බේ මහත්තයා එච්චර කලින් ඉන්නේ? හීටත් වැඩිය කල් ඉන්නවා. ඇයි උඹ අකමැතිද මං ඉන්නවට? ඇයි දෙයනේ මම මොකටද අකමැති වෙන්නේ? නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් පහශේනිය දක්වා ඉගෙනුම ලැබූ මෙතුමිය ද්විත්ව අධ්‍යාපනය අවසන් වනතුරුම ඉගෙනුම ලැබුවේ කැලණියේ ගුරුකුල විද්‍යාලය. දශක 7ක කාල පරාසයක් පුරා ඇගේ රංගන ප්‍රතිභාව මුළු මහත් ප්‍රේක්ෂක ජනතාව වෙතම දිගහැර පෑවේ. ඇය සතුව තිබූ සහජ කුසලතාවයෙන් නිසාවෙන්ම හෙළ සිනමාවේ නිලි රැජින යන විරුදාවලියෙන් පෙදුම් ලබන්නටද සමත් විය. නම් දෙන්නට දෙන්න හරි ආදරේ. ඔයාගේ කසාදේ තාත්තට කියලා ඈස් කරගන්න. කසාදේ? කාත් එක්කද? මට ඔයා ගැන දුක හිතලා තාත්තට මං කව කැමතියි කියලා. ඇත්තට? ඔයාට කවුද කිව්වේ මං ඔයාව කසාද බඳිනවා කියලා? මොනවා? ඔයා මාව කසාද බඳින්නේ නැද්ද? ඔයා වගේ දඟකාර කෙල්ලෙක් මං බඳින්න? හාපෝ මට නම් බෑ ඔයාව කසාද බඳින්න. වේදිකාවෙන් ආරම්භ කරන ලද ඇගේ රංගන ගමන 1968 දී ඇය රංගනයෙන් දායක වූ අකල් වැස්ස වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිලියට හිමි ජාතික සම්මානයද දිනා ගැනීමට ඇය සමත් විය. ඇය රංගනයෙන් දායකත්වය ලබා දුන්න මුළු වේදිකා නාට්‍ය ප්‍රමාණය 14ක්. ඇය වේදිකාවෙන් සිනමාවට අවතීර්ණ වන්නේ 1968 වර්ෂයේදී පුංචි බබා සිනමාපටයෙන්. ඉන් ආරම්භ කරන සිනමා ගමනේදී ඇය චිත්‍රපට 140කට පමණ සිය රංගන දායකත්වය ලබා දී ඇත. ඒ අතරින් නිදානය, සිරිපාල හා රන්මැණිකා, එයා දැන් ලොකු ළමයෙක්, බඹරුවෙක් යන සිනමා පට වඩා ජනතාකර්ෂණයට පාත්‍ර වූ සිනමා පට ලෙස හැඳින්විය හැක. මෙතුමිය රංගනයට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය යන භාරදූර කටයුතුද සිදු කර ඇත. සසර චේතනා, අහිංසා, ස්ත්‍රී යන චිත්‍රපට ඇය විසින් අධ්‍යක්ෂණය කළ නිර්මාණ ලෙස හොවා දැක්වීමට හැක. එසේ සිනමා දිවියට අවතීර්ණ වූ ඇය පුංචි තිරේද ආක්‍රමණය කරන ලදී. මැනලද පුතේ කිරි දුන්නේ. පිටගම් කාර්යෝ, කෙම්මුර සහ අමුදරුවෝ යන ටෙලිනාට්‍ය වඩා ජනතා ආදරයට පාත්‍ර විය. ටෙලිනාට්‍ය නිර්මාණය කරණය වෙනත් මානයකට රැගෙන ගිය ඇය සැනසිලි සුවඳ, නිරූපා බලවැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කර ලාංකික ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළ පළමු කාන්තාව බවට නම් දරන්නේ. ඇය අවසාන වතාවට රංගනයෙන් දායක වන්නේ මෑත කාලීන නිර්මාණයක් ලෙස ප්‍රසන්න විතාරණයන්ගේ නිර්මාණයක් වූ ආකාශ කුසුම් චිත්‍රපටය. පොලිසිට කිව්වා නේද ලංකාවම දන්න ඔහි කසාද බඳලා නැහැ කියලා. ඒ වුණාට මං ජීවත් වෙනවා. ඇගේ රංගන කුසලතාවය දෙස් විදෙස් දෙවර්ෂයෙන්ම සම්මානයට ප්‍රාප්ත විය. ජාත්‍යන්තර තලයේ සිනමා නිලියක් වූ ඇය ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, OCI සම්මාන සහ තවත් සම්මාන රැසකින් පෙදුම් ලැබීමට ඇය වාග්යවන්ත විය. වසර 50ක් මුළුල්ලේ සිනමාවට දැක්වූ අපරිමිත දායකත්වය නිසාම මාලනියන්ට රන් නෙළුම සම්මානයද පිරිනමන ලදී. 1965 වර්ෂයේදී තම ජීවිත රංගමඩලේ උච්චතම අවස්ථාව වන විවාහ ජීවිතයට අත්පොත් තබන්නේ ඒ උපාලි සේනානායක සමගින්ය. නමුත් 1980 වර්ෂයේදී ඇය නැවතත් තම තනිකඩ ජීවිතයටම අවතීර්ණ වන්නේය. ඉන්පසු නැවතත් ජීවිතයේ ස්වර්ණමය යුගය තෝරාගත් ඇය 1980 දී නැවතත් ප්‍රසිද්ධ නළුවෙකු මෙන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ලකී ඩයිස් සමග යුග දිවියට අවතීර්ණ වන්නේ. නමුත් නැවතත් 2011 වර්ෂයේදී සුපුරුදු තනිකඩ ජීවිතයටම
යොමු විය. 2010 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස වැඩ ආරම්භන මාලනියන් 2015 තෙක්ම ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී. ශ්‍රී ලංකා නිලි රැජිනිය මාලනියගේ අභාවය ශ්‍රී ලංකා සිනමා ශාස්ත්‍රයට හා මුළු මහත් ප්‍රේක්ෂක ජනතාවටද පුළුල් හිස් තැනකි. එවැනි රංග කුසලතාවයකින් පිරිපුන් නිලියකගේ වෙන්ව යාම කලා ශාස්ත්‍රයට ඉමහත් අඩුවකි. එවන් හිස්තනක් පිරවීමට කලාකාරණියකට හැකිවේද යන්න ප්‍රශ්නයකි. ඔබේ නම මේ කලා ඉතිහාසය තුළ රන්නකුරින් ලියා අවසන්ය. ඔබ අද නික්ම ගියද තබා ගිය සුන්දර මතක සදා අමරණීය වනු ඇත. හෙළ සිනමාවේ නිලි රැජිනියනි ඔබට සුබ ගමන්. හමු වේවා මතු සසරේ ඔබ මායලි පෙරවාගේ හිමි වේවා යලි පෙරසේ මට ඒ මුතු මදහසේ